මේ පෘථිවියක් ආයෙමත් හැදෙනකොට අර විනාශ වෙන්න පටන් ගන්නකොටම ලෝක ධාතු අකනිටා බඹලොව දක්වා විනාශ වෙනවා. සතර අපායේ මිනිස්සු මේ ඔක්කොම විනාශ වෙනකොට දවසක් බුදුරජාණන් වහන්සේගෙන් එක බමුණෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි ඔය කල්පය කියනවා කල්පය කියන්නේ කොච්චරක්ද කියලා. එතකොට මේ බමුණට බුදුරජාණන් වහන්සේ කල්පය උපමාවකින් කියනවා. ඒ වගේම තවත් භික්ෂූන් වහන්සේ නමකටත් කල්පය විග්‍රහ කරපු උපමාවක් තියෙනවා. ස්වාමීනි අපි කොහොමද තේරුම් ගන්නේ? අපිට තේරෙන උපමාවක් කියන්න කියනවා. අන්න එතනදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් මෙන්න මෙහෙම දෙයක් හිතන්න කියනවා. අපි හිතෙන් හිතා ගන්න කියනවා යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් කුස විශාල ගල් පර්වතයක් හිතන්න කියනවා. එතන යොදුන කියලා කියන්නේ සැතපුම් 16ක් කියනවා. එතකොට කිලෝමීටර් ගානෙන් හිතා ගන්න ඕන නම් තවත් 1.6න් වැඩි කරලා හිතන්නකො. සාමාන්‍ය කිලෝමීටර් 25ක් විතර වගේ කියලා. එතකොට මේ වගේ යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස විශාල ගල් පර්වතයක් තියෙනවා. මේ ගල් පර්වතයේ කුහර නැති සිදුරු නැති බොල් වෙච්ච නැති තනි කළු ගලක් කියලා හිතාගන්න. අවුරුදු 100කට එක වතාවක් යන්තම් කෙනෙක් සිනිදු සලුවකින් උඩින් පිහදාගෙන යනවා. ඒ කාලේ තිබ්බ වටිනාම සලුව, ඊටාම සිනිදුම සලු තමයි කසී සලු කියලා හඳුන්වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි යමෙක් හිතන්න කියව මේ උඩින් යනකොට අපි හිතමු කසී සලුවක් නිකන් ගෑවිගෙන යනවා කියලා. අන්න ඒ වගේ සලුවක් මේ ගල් පර්වතේ පිහදානවා කියලා හිතන්න. හැබැයි අවුරුදු 100කට මේක වතාවයි. ආයෙමත් අවුරුදු 100කට පස්සේ තවත් එක වතාවක් යන්තම් උඩින් පිහදාන. ආයෙමත් අවුරුදු 100කට පස්සේ එක වතාවක් උඩින් පිහදාන. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි වෙන කිසිම හේතුවක් නිසා නොවේ. අර පිස දැමීම නිසා මේ ගල් පර්වතය ගෙවිලා අවසන්ම වෙලා යන දවසක් එයිද කල්පය ඊටත් වඩා දීර්ඝයි කියලා හිතන්න කියව. එතකොට ඔන්න අපිට නිකන් සාමාන්‍යයෙන් හිතෙනවා එහෙමනම් කල්පය කියන්නේ අපිට අවුරුදු වලින් බින්දු ගානකින් කියාගන්න බැරි තරම් දීර්ඝයි කියලා ටිකක් තේරෙනවා. තව උපමාවක් තියෙනවා. ඒකෙන් තව චුට්ටක් තේරුම් ගන්න පුළුවන්. මේ උපමාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නවා යොදුනක් දිග අර වගේම සැතපුම් 16ක් දිගට සැතපුම් 16ක් පළල ඒ තරම් උස අබ කන්දක් හිතන්න කියනවා. අබෑට ඔබ දන්නවා පුංචිම අබෑටවල ප්‍රමාණය ඔබ දන්නවා. අවුරුදු 100කට අර විශාල අබ කන්දෙන් එක පුංචි අබෑටයක් අයින් කරනවා. ආයෙමත් අවුරුදු 100ක් ගත වුණාට පස්සේ තව එක අබෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100කට පස්සේ එක අබෑටයක් අයින් කරනවා. බුදුරජාණන් වහන්සේ වදාලා යම් කාලයක් එනවද ওই විශාලම අබ කන්ද අඩු වෙලා අර එක ඇටේ අයින් කිරීම නිසා අබ කන්ද අවසන් වෙන කාලයක් එයිද? කල්පේ වගේ කියලා හිතන්න කිය. එතකොට ඔය උපමා දෙකෙන්ම අපිට පේන්නේ කල්පය කියන එක මොනතරම් දීර්ඝ කාලයක්ද. ඊළඟට අටුවාවල කල්පේ විස්තර කරන ක්‍රමයක් තියෙනවා. මහා කල්පයක්. මේ මහා කල්පයකට අන්තක් කල්ප 64ක් තියෙනවා. ඒ මහා කල්පේ ඉවර වෙන්න අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙනවා. හැබැයි පළවෙනි 64 තමයි මනුස්ස දිවිය බ්‍රහ්ම මේ සතර අපායේ වැටි යන සත්වයන් මේ ලෝකවල සැරිසරමින් යන්නේ අන්තක් කල්ප 64ක් පමණයි. මෙන්න මේක මේ විදිහට තේරුම් ගන්න. අන්තක් කල්ප 64ක්. එතන එක අන්තක් කල්පයක් කියලා කියන්නේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ ටික පරම්පරාවෙන් පරම්පරාවට දැන් අද අපි ඉන්නේ අඩු වෙන කාලෙක. වැඩි වෙන කාලත් විශ්වයේ තියෙනවා. මිනිස් ආයුෂ අවුරුදු 10 ඉඳන් ආයුෂ ටික වැඩි වෙලා අසංකේයයට අවුරුදු අසංකේයයට වැඩි වෙනවා කියනවා. ඔබට මේ විග්‍රහය තේරුම් ගන්න හිතනකොට සමහර වෙලාවට හිතෙන්න පුළුවන් මේව නම් හිතා ගන්නවත් බෑ කියලා. හැබැයි යම් මට්ටමින් හරි මේ සසරේ බිය තේරුම් ගන්න ඔබ මේක තේරුම් ගන්න උත්සාහයක් ගන්න. එතකොටයි අපිට සංසාර බියක් උපදින්නේ. මිනිස්සුන්ගේ ආයුෂ අර ටික වැඩි වෙලා අවුරුදු වලින් අසංඛේයයට වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ අවුරුදු අසංඛේයයෙන් ඉඳන් අඩු වෙවි ඇවිල්ලා ආයෙමත් අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 10ට අඩු වෙනකොට අන්තක් කල්ප විනාශ සිද්ධ වෙනවා.
එතකොට ඔන්න ඒ විදිහට අවුරුදු 10 ඉඳන් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේයයට වැඩි වෙලා එතන ඉඳන් අඩු වෙවි ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා නම් අන්න එතන තමයි එක අන්තක් කල්පය. එතකොට ඒ වගේ අන්තක් කල්ප 64ක් මහා කල්පයකට පිහිටනවා. එතකොට මේ පළවෙනි අන්තක් කල්ප 64 තුල සත්වයන් උපදින තල 31ක් පිහිටනවා. මේක ලෝක ධාතුවක් තුල. එතකොට මේ වගේ ලෝක ධාතු තව බොහෝ ප්‍රමාණයක් ධර්මයේ විස්තර වෙනවා. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුල බුදුරජාණන් වහන්සේ පෙන්වන මනුස්ස ලෝක එකයි. දිව්‍ය ලෝක 6ක් තියෙනවා. චාතු මහරජික තාවතින්සේ යාමයේ තුසිතය නිම්මාන රති පරිනිමිත වසවර්ති. ඊළඟට රූපී බ්‍රහ්ම ලෝක 16ක් තියෙනවා. අරූපාවචර බ්‍රහ්ම ලෝක 4ක් තියෙනවා. සතර අපායක් තියෙනවා. එතකොට ඔය ඔක්කොම ගත්තාම තල 31ක් එනවා. මේ සත්වයන් පින්පව් අනුව ඉපදී ගමන් කරන මේ තල 31කින් යුක්ත සත්වයන් ඉපදෙමින් මැරෙමින් ගමන් කරන කාල අර පළවෙනි අන්තක් කල්ප 64ෙම පවතිනවා. ඒ අන්තක් කල්ප 64 අවසන් වුණාට පස්සේ එතනින් එහාට තවත් අන්තක් කල්ප 64ක් තිස්සේ මේ විශ්වයත් ලෝක ධාතුත් විනාශ වෙමින් පවතිනවා. ඒක තමයි ඔබ අහලා ඇති සත්ත්‍ය සූර්යෝද්ගමන සූත්‍රයේ සඳහන් වෙනවා සූර්යාවිගේ තවත් ආලෝකයේ පෘථිවියට වැටෙන කාලයක් එනවා කියන්නේ. තව බොහෝ කාලයක් යනකොට තවත් සූර්යාවිගේ ආලෝකයේ වැටෙනවා. මෙහෙම ගිහිල්ලා මේ ඇල දොළ ගංගා හිඳිලා විශාල වැව් හිඳිලා මහා සාගරේ පවා හිඳීගෙන ගිහිල්ලා මේ පෘථිවියත් ගිනිගෙන පුපුරලා විනාශ වෙලා මේ අකනිටා බඹලෝ දක්වා ගිනිදැල් විහිදෙනවා කියන මේ සියල්ල විනාශ වෙනවා. එතකොට මේ විනාශ වෙමින් පවතින කාලය අර මහා කල්පයේ දෙවනි අන්තක් කල්ප 64 පුරාම විනාශ වෙමින් පවතිනවා කියන. ඊට පස්සේ විනාශ වෙලා පවතිනවා තවත් අන්තක් කල්ප 64ක්. ඊට පස්සේ ආයෙමත් පෘථිවියක් සකස් වෙමින් ලෝක ධාතු පෙර පරිදිම සකස් වෙන්න තවත් අන්තක් කල්ප 64ක් යනවා. ඒ සකස් වෙන හැටි තමයි දීඝනිකායේ අග්ගඤ්ඤ සූත්‍රය විස්තර කරලා තියෙන්නේ. ඔබට මේ වචන කියනකොට ටික හරි මතක් වෙන්න ඕනේ. ඔබ අහලා ඇති අග්ගඤ්ඤ සූත්‍රය පෙන්නනවා මේ පෘථිවියක් ආයෙමත් හැදෙනකොට අර විනාශ වෙන්න පටන් ගන්නකොටම ලෝක ධාතු අකනිටා බඹලෝ දක්වා විනාශ වෙනවා. සතර අපාය මනුස්ස මේ ඔක්කොම විනාශ වෙනකොට සත්වයන් ආබස්සර නමින් අහසේ පාවි ඉන්න කොටසක් බවට පත් වෙනවා කියන. එතකොට අර දෙවනි අන්තක් කල්ප 64 තුන්වෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්ප 64 ආයෙම පෘථිවියක් හැදෙන කම්ම මේ ලෝක ධාතු ආබස්සර නමින් අහසේ පාවි තමයි මේ විශ්වයේ සත්වයන් ගත කරන්නේ. එතකොට ආයෙමත් අර තුන්වෙනි අන්තක් කල්ප 64 මේක හැදෙනකොට ඉස්සල්ලාම හැදෙන පෘථිවිය කිරිවල යොදේ වගේ කියන. ඔබ අහලා ඇති. අර ආබස්සර නමින් අහසේ පාවි ඉන්න සත්වයන් මේ පෘථිවිය ඉස්සලා ආග්‍රහණය කරන රස පොළොවක් කියන. ඊට පස්සේ ටික මේ පොළොව මට්ටමට ලං වෙලා අර පොළොවේ තියෙන මේ පෘථිවි රසය දිවගාලා බලන්න පුරුදු වෙනවා කියන. ආහාර කරගන්නවා. එතකොට ඒ අයගේ ශරීරය එන්න ගොරෝසු වෙලා අර අහසේ පාවි යන්න බැරි මට්ටමකට කය ඝන වෙනවා කියන. එතකොට ඔහොම ටික මේ පෘථිවියක් හැදෙන හැටි මුලින්ම ආයෙම සකස් වෙනකොට ඒ පොළොවේ හටගන්න බීජ වර්ග ඔබ අහලා ඇති බදාලතා වැල් ඇල්වී කියලා හටගන්නවා කියන භූමි පපඩම් කියලා පොළොවෙන් පහළ වෙනවා කියන ආහාර වර්ග. එතකොට මේ වගේ දිග දේශනාවක් තියෙනවා. ඒක තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රයේ.